මේකින් අපි දෙන්න ඕන දේ තමයි නත්තල කියන එක ලංකාව ඒ කියන්නේ මුළු ලෝකයක්ම සමරන. දැන් ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කා සැන්ටා ක්ලෝස් පවා ෂොක් වුණාලු මේ තියෙන ඔෆර්ස් වල. ඉතින් මේ ඇත්තටම මේක මාකටිං ටූල් එකක් වෙලා තියෙනවා. ඇත්තට මනෝජ් මේක අපේ සමාජයට දෙන එක හරිම අමාරු කාර්යභාරයක් වෙලා තියෙනවා. ඔයා කිව්වාගේ ඇත්ත නත්තල කියන එක මාකටිං ටූල් එකක් වෙලා එක පැත්තකින්. ඉතින් එක පැත්තකින් ඒක වේදනාත්මකයි. මොකද මේ නත්තලේ මේ කාලේ ප්‍රදර්ශනය විය යුතු කතා කළ යුතු එක්කෙනෙක් ගැන විතරයි. මේක කාලෙකට තමයි සීමා වෙන්නේ. දැන් මේක තමයි අපි කතා කරන්න ඕනේ. අපි ඇත්තටම මේක හරිද මේ වැඩේ? ඒ කියන්නේ සීමා වෙන්න ඕනේ. ආගමික ශාස්ත්‍රූවරයෙක් මේ ලෝකෙට ඉපදුනා. ඒ නිසා දැන් අපි හොඳ පාටියක් දාන්න ඕන කියන එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. يعني නත්තල කියලා සමරන අපි මේ කාලය යන්නේ ලෝකයේ ආරම්භය. උන්වහන්සේ අපිට පවතින්න ඉඩ දුන්න නිසා තමයි අපි පවතින්නේ. එතනදිම අර ව්‍යංගයෙන් කියනවා මේ ජීවිතේ මගේ අතේ නෑ කියලා. එතකොට නත්තල කියන එක මේ දෙසැම්බර් 25ටවත් මේ දවස් 365 එක දවසකටවත් සීමා වෙලා තියෙන එකක් නෙවෙයි. Okay, welcome. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ Verbum Way අපේ podcast episode number 1 එකට. ඉතින් අද ඉඳන් අපි එකතු වෙලා ලස්සන වැඩක් කරන්න යනවා. ඔයගොල්ලෝ මෙච්චර කල් අපිත් එක්ක Facebook එකත් එක්ක එකතු වෙලා හිටියා. ඉතින් අපි දැන් YouTube එකට podcast series වලට අපි step එක අරන් තියෙනවා. ඉතින් අද ඉඳන් අපි දෙවියන් වහන්සේගේ වචනේ තියෙන ගැඹුරු සත්‍යතාවයන් ඒ වගේම හැම දෙයකටම වඩා දෙවියන් වහන්සේ වෙනස් කරපු heart එක තියෙන මිනිස්සුත් එක්ක chat එකක් දාන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඉතින් මේක තමයි අපේ ඒකට හොඳම අවස්ථාව. ඉතින් එකතු වෙලා ඉන්න අපිත් එක්ක. ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කල්වාරි දේවස්ථානයේ දේවගැතිතුමා. එතුමා කල්වාරි දේවස්ථානයේ සේවය කරනවා. ඉතින් අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා පාස්ටර් යෂාන් රන්දේව. ඉතින් අයවෝවන් පාස්ටර්. අයවෝවන් මනෝජ්. හැම දෙයකටම කලින් මට පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා. කියන්න. මට අයියා කියන්න chance එක දෙන්න. අනිවාර්යෙන් ඒ අවසරය දෙනවා. ඒකට හේතුව තමයි දැන් ඇත්තටම අපි පාස්ටර් කියලා හුරු නෑනේ. හුරු නෑ කියන්නේ අපි කතා කරද්දී පාස්ටර් කියලා අපිට එන්නේ නෑ. ඒ කියන්නේ අපිට තියෙන මේ සම්බන්ධකමත් එක්ක. ඉතින් මං හිතනවා ඔඩියන්ස් එක කවුරුත් බලන අයත් මාත් එක්ක තරහ වෙන්නේ නැතුව ඇති. ඒගොල්ලන්ටත් ඒ අත්දැකීම ඇති. සමහරක් පාස්ටර්ස්ලා ඉන්නවා ඇත්තටම මේ අයියා කියන්න තමයි ඒගොල්ලොත් කැමති. සමහරක් අය කියනවා පාස්ටර් කියන්න එපා කියලා. ඉතින් මේ chance එක මට දෙන්න. අනිවාර්යෙන් දෙනවා මනෝජ්. මොකද මටත් පාස්ටර් කියලා කියනවට වැඩිය අයියා සහ මල්ලි මේ වචන හරි සමීපයි. මොකද අපි ගම්වල හැදිච්ච අය නිසා. අනිවාර්යෙන්. ඉතින් අර බ්‍රදර් සිස්ටර් පාස්ටර් කියන වචන වලට වැඩිය අයියා මල්ලි පුතා කියන වචන හරි සමීපයි කියලා මට හිතෙනවා. ඉතින් අනික මාර දුරයි අය. ඒ කියන්නේ බ්‍රදර් සිස්ටර් කියද්දි මාර දුරයි. මට නම් ඇත්තටම ලොකු දුරස් භාවයක් දෙනවා. දැන් මගේ සභාව වුණත් සමහරක් අය මට අම්මලා කියන්නේ පුතේ මම පුතේ කියලා කතා කරන්නද කියලා අහනවා. මම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳයි. අර අපිට පාස්ටර් කියලා සභාවේ අපි පෙනී හිටියට සම්බන්ධතාවය තුළදී අරම කතා කරන එක හරි සංවේදී කියලා මට දැනෙනවා. මම දන්නේ අනිත් හැමෝටම එහෙම දැනනවද කියලා. මම කැමතියි මට පුතේ අයියේ මල්ලි කියලා කතා කරනවාට. ඒ නිසා ඔයාට ඒ අවසරය අනිවාර්යෙන් දෙනවා. අයියේ කියලා කතා කරන්න. මොකද ඒක මට ගොඩක් සනීපයි. Okay, thank you. ඇත්තටම පටන් ගද්දී ඒක දුන්න එක ලොකු chance එකක් අයියේ. ඉතින් අපි චුට්ටක් අපේ කට්ටියට කියමු ඔයා ගැන. ඔයාගේ පවුලේ විස්තර කොහොමද මේ දවස්වල? දැන් මේ දවස්වල අපි දන්නවා මේ දවස්වල වෙනම එකක් නේ. මේ දවස්වල වෙනම එකක්. ඉතින් මොකද්ද අයියා මේ දවස්වල කොහොමද වැඩ කටයුතු? සභාවේ වැඩ කටයුතු? මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් එකක් ගොල්ලෝ දන්නවා මම දේවගතිවරයෙක් විදිහට වැඩ කරනවා. අනික් පැත්තෙන් ක්‍රිස්තියානි මාධ්‍ය ආයතනයක ප්‍රොඩක්ෂන් සුපර්වයිසර් විදිහට වැඩ කරනවා. ඉතින් දන්නවා ඒකේ ලොකු වැඩ කොටසක් මේ දවස්වල වෙනවා. අපි දන්නවා බයිබලයේ උත්පත්ති පොතේ ඉඳන් එළිදරව් වෙනකම් පරිච්ඡේදයෙන් පරිච්ඡේදය අපි විවරණය කරලා රේඩියෝ එක හරහා අපි විකාශනය කරනවා. ඒකේ වැඩසටහන් ඒතර නිෂ්පාදනයේ මේ හැම එකටම දායක වෙනවා. ඉතින් ඒකේ කාර්යබහුලත්වයත් එක්ක තමයි මේ දවස්වල වැඩ කිරීගෙන යන්නේ. ඕවා තමයි මේ දවස්වල තියෙන කාර්යබහුල වැඩ ටික. මේ ඇත්තටම ලංකාවට මේ ශ්‍රී ලංකාවට ඒ කියන්නේ සිංහල භාෂාවෙන් තාම නෑ නේද? එහෙම කමෙන්ටරි එකක් මේ බයිබලයේ chapter වලින් එහෙම එකක් ඇත්තටම නෑ මනෝජ්. අපිට ගොඩක් කමෙන්ටරි හම්බෙන්නේ මේ ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් මම හිතනවා මේක අවසාන වෙද්දී
මේක ලංකාවේ සභාවට විශාල ආශිර්වාදයක් වෙයි කියලා දැනටමත් අපිට ගොඩාක් මේ ප්‍රතිචාර ලැබෙනවා. ඒගොල්ලෝ කවදාවක්වත් මේකේ සත්‍යතාවය අවබෝධ කරගෙන හිටියේ නැහැ. නමුත් අපි මේක අහනකොට අපිට තේරෙනවා අපි දැනගෙන හිටියේ නැති බයිබලයේ සත්‍යතාවය අපිට හරි ලේසියෙන් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් ඒක ඇත්තටම මට ලොකු සතුටක්. මට ඒකට දායකත්වය දෙන්න ලැබිච්ච එක ගැන. අනිවාර්යයෙන්ම අපිටත් සතුටුයි. ඇත්තටම අහන්න ලැබීම එහෙම දෙයක් ලංකාවට එන්න යනවා කියන එක ඇත්තටම අහන්න ලැබීමත් සතුට. ඉතින් අයියේ කොහොමද පවුලේ විස්තර මේ දවස්වල? පවුල විස්තර ඉතින් ඒ කාර්යබහුලත්වයත් එක්ක පවුලට දෙන්න තියෙන කාලය ටිකක් අඩු වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. ඉතින් මම භාර්යාව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ අයත් එක්ක ඉතින් වැඩ කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් වට අක්කට මේ පෙන්වන්න. දැන් ඔයාගේ වර්ක් ලෝඩ් එක පෙන්වන්න දැන් ගෙදර ගිහිල්ලා කිව්වට ඔක පිළිගන්නේ නැහනේ. දැන් මේක හොඳ chance එකක් අක්කා තීරුම් ගනි මේ ඇත්තටම ඔයාට හොඳ වර්ක් ලෝඩ් එකක් තියෙනවා කිය. අනිවාර්යෙන් මේ අපි කියනවා ඉතින් අපිට මෙච්චර වැඩ තියෙනවා අච්චර වැඩ තියෙනවා. ඉතින් ඒ කොච්චර වැඩ තිබුණත් භාර්යාවක් විදිහට අපි ඒගොල්ලොත් එක්ක ඉන්න එක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකේ වරදකුත් නැහැ. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ කැමති අපිත් එක්ක කාලය ගත කරන්න. නමුත් එක පැත්තකින් දෙවියන් වහන්සේගේ සේවයේ වැඩ කටයුතුට යොමු වෙනකොටම කොයි පැත්තක් හරි පොඩ්ඩක් අන්බැලන්ස් වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. අනිවාර්යයෙන්. ඒ දැන් අපි දැන් ඇත්තටම මේක මේ පොඩ්කාස්ට් සීරීස් එකේ අපේ මගේ පළවෙනිම ෆෝකස් එක තමයි, ඒ කියන්නේ අපේ පර්පස් එක තමයි මේකින් අපි දෙන්න ඕන දේ තමයි. දැන් අයියේ දැන් මේ වෙද්දී නත්තල කියන එක ලංකාව ඒ කියන්නේ මුළු ලෝකයක්ම සමරනවා. ඉතින් නත්තල කියන එක ලොකු දෙයක් වෙලා තියෙනවා. දැන් පෙරේදත කොහෙද මම ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකුත් දැක්කා. ඇත්තටම මේ නත්තල් 100ත් ෂොක්ලු තියෙන මේ ඔෆර්ස් වලට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් නත්තල් 100නේ අයියේ හොඳම ගිෆ්ට් එක දෙන්නේ. දැන් ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කා සැන්ටා ක්ලෝස් පවා ෂොක් වුණාලු මේ තියෙන ඔෆර්ස් වලට. ඉතින් මේ ඇත්තටම මේක මාකටිං ටූල් එකක් වෙලා තියෙනවා. ඔෆර්ස් හැමතැනම ඔෆර්ස්. ඒක කමක් නෑ. ඒක හොඳයි. ඒක පාවිච්චි කරන එකේ ඒක නෙමෙයි මම කියන්නේ. නැත්තම් මාත් එක්ක ඇඩ්වර්ටයිස්මන්ට් කරන අය තරහවි. මම කියන්නේ දැන් මේකේ ඇත්තටම ඇත්තක් තියෙනවානේ. මේකේ කියන්නේ අපි කියන්නේ මේකේ සත්‍යතාවයක් තියෙනවා. මේක වෙන්න හේතුවක් තියෙනවා. ඉතින් මේක ගැන කතා කරද්දී අපි කොහොමද මේක අපේ සමාජයට මේක දෙන්නේ? ඇත්තට මනෝජ් මේක අපේ සමාජයට දෙන එක හරිම අමාරු කාර්යභාරයක් වෙලා තියෙනවා. ඔයා කිව්වාගේ ඇත්ත නත්තල කියන එක මාකටිං ටූල් එකක් වෙලා එක පැත්තකින්. අනික් පැත්තෙන් තමයි මේ නත්තලේ තියෙන ඇත්ත මොකද්ද? මේකේ ඇත්ත කතාව මොකද්ද කියලා දන්නේ නැතුව තමයි ගොඩක් අය මේක මන් දන්නේ ඒක සමරන්න ඕන දෙයක්ද කියලා. ඒක සමරන්නේ ඒකේ ඇත්ත කතාව දන්නේ නැතුව. ඉතින් ඒ නිසා මං හිතනවා සමහරක් අය ඇත්තටම මේක සමරන්නේ තේරුමක් නැතුව. ඉතින් එක පැත්තකින් ඒක වේදනාත්මකයි. මොකද මේ නත්තලේ මේ කාලේ ප්‍රදර්ශනය විය යුතු කතා කළ යුතු එක්කෙනෙක් ගැන විතරයි. අනිවාර්යයෙන්. නමුත් ඒ එක්කෙනා ගැන කතා කරන්නේ නැතුව ගොඩාක් දේවල් ගැන කතා කරනවා. අපිට දකිනවා, අපිට ඇහෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන කනගාටුදායක පැත්ත. මොකද එයා ගැන කතා කරන්නේ නැතුව ඇත්තටම නත්තලක් කියලා දෙයක් නැහැ. ඇත්ත. හැබැයි ඒකේ තව පැත්තක් තියෙනවා. දැන් සමහරක් අය යේසුස් වහන්සේ ඉපදුනා කියලා කියනවා. හරි. ඉතින් ඒක නෙමෙයි කතාව. ඒක හැමෝම පිළිගන්නවා. ඒක මං හිතන්නේ යේසුස් වහන්සේ මේ ලෝකෙට ආව කියන කතාව මුළු ලෝකෙම දන්නවා. අපේ කිතුරුවන් ඕන සහෝදර සහෝදරියන් පවා දන්නවා. ඉතින් සමහරක් අයට අහන්න පුළුවන් ඉතින් යේසුස් වහන්සේ ආවා මට මොකද කියලා. මොකද ඒකේ පණිවිඩය දන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා මං හිතනවා මේ පොඩ්කාස්ට් එක අවස්ථාවක් වෙයි අපිට මේ ඇත්ත පණිවිඩය මොකක්ද කියලා අපේ සහෝදර සහෝදරයන්ට කියන්න. ඉතින් මමත් බලාගෙන ඉන්නවා මට මේ කතාව ඇතුළෙම මේ ඇත්ත කතාව කියන්න එකින් එක දිගින් දිගට මේක කියන්න අවස්ථාව ලැබෙයි කියලා. දැන් අයියේ දැන් අපි යේසුස් වහන්සේගේ උපත ගැන කතා කරද්දී දැන් මුළු ලෝකෙම ඒක පිළිගන්නවා. අපි දන්නවා යේසුස් වහන්සේව බබෙක් හැටියට ඒක පිළිගන්නවා. මරියතුමී යෝසෙප්තුමා මේගොල්ලෝ ප්‍රසිද්ධ වෙනවා මේ කාලේ. මේකේ අයියේ දැන් මේක කාලයකට තමයි සීමා වෙන්නේ. දැන් මේක තමයි අපි කතා කරන්න ඕනේ. දැන් ඇත්තටම යේසුස් වහන්සේගේ උපත සමරන්නේ ලංකාවේ දෙසැම්බර් මාසේ. අවුරුද්දේ අන්තිම නිව් ඉයර් එකත් එක්ක තමයි සමරන්නේ. දැන් අපි ඇත්තටම මේක හරිද මේ වැඩේ? ඒ කියන්නේ
සීමා වෙන්න ඕනේද මේක කාලෙකට දෙසැම්බර් මාසෙට විතර නිකන් මගේ උපන්දිනේ වගේ? ඒක තමයි මම දකින්නේ මේක දැන් අපි හැමෝම උපන්දින සමරනවානේ. එතකොට ඉතින් උපන්දින සමරනකොට ඒක හරි විශේෂ දෙයක්. අපි කේක් එකක් කපනවා, අපේ යාළුවෝ නෑදෑයෝ ඔක්කොම එකතු වෙනවා. ඉතින් ඒක සතුටු වෙන්න අවස්ථාවක්. ඉතින් මං හිතන්නේ මේ ලෝකේ හිතනවත් දන්න යේසුස් වහන්සේ ඉපදිච්ච නිසා අපි දැන් සතුටු වෙන්න ඕනේ. පාටියක් දාන්න ඕනේ, ඇඳුමක් හොඳ ඇඳුමක් අඳින්න ඕනේ, එදාට චර්ච් එකට යන්න ඕනේ. එහෙම හිතන් ඉන්නවා කියලා මට හිතෙනවා. ඇත්තටම හිතෙනවා. හොඳ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක නෙමෙයි ඇත්ත කතාව මෙතන. යේසුස් වහන්සේ කියන්නේ මේ ආගමික ශාස්ත්‍රූවරයෙක් මේ ලෝකෙට ඉපදුනා. ඒ නිසා දැන් අපි හොඳ පාටියක් දාන්න ඕනේ කියන එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඒ නිසා නත්තල කියන එක දැන් කරන්න දෙයක් අපිට ඒ වචනේ පාවිච්චි කරන්න වෙනවනේ. එතකොට නත්තල කියන එක මේ දෙසැම්බර් 25ටවත් මේ දවස් 365 එක දවසකටවත් සීමා වෙලා තියෙන එකක් නෙවෙයි. ඒක තමයි මේකේ වැදගත් කතාව. ඉතින් ප්‍රශ්නේ තියෙන එක කවුරුත් කියන්නේ නැති එක. නමුත් අද දවසේ අපි උත්සාහ කරනවා මේකේ ඇත්ත කතාව කියන්න. එතකොට මේක කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත කියන එක එහෙම එක දවසකට විතරක් සතුටු වෙන්න ඕන කාරණයක් නෙවෙයි. ඒක මම දකින්නේ පැය 24ෙම මිනිස්සෙකුගේ ජීවිතය ඇතුලේ සතුටු වෙන්න ඕන කාර්යයක්. ඒක කොහොමද වෙන්නේ කියලා අපි ඉස්සරහට කතා කරමු. මම හිතන්නේ දැන් අපේ කට්ටිය අපේ බලාගෙන ඉන්න කට්ටියට බලාගෙන ඉන්න අය කල්පනා කරනවා ඇති දැන් මොකද්ද මේ යේසුස් වහන්සේගේ උපත දැන් අපි දෙසැම්බර් මාසේ විතරයි සමරන්නේ. දැන් අපේ පාස්ටර් කියන විදිහට අපි පැය 24ෙම හැම තප්පරයකම මේ යේසුස් වහන්සේගේ උපත සමරන්න ඕන. දැන් ඇත්තටම මේක ගැන අපි කතා කරන්න ඕනේ අයි. ඒ කියන්නේ ඇත්තටම සමහරක් වෙලාවට මේක අපි කියන්නේ මේ මැකිලා ගිය සත්‍යතාවයක් වෙන්න පුළුවන්. මොකද මේක තියෙනවා. නමුත් මේක වෙන දේවල් නිසා වැහිලා තියෙනවා. ඉතින් අපි මේක කතා කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ පොඩ්කාස්ට් එක මේ එපිසෝඩ් එකේ අපේ ස්පෙෂල්ම දේ ඒක තමයි අපි මේ වැහිලා තියෙන දේ අපි එළියට ගන්න අපි උත්සාහ කරනවා. ඉතින් කවුරුත් බනින්න එපා. බනිනවා නම් මට බනින්න, පාස්ටර් බනින්න එපා. ඉතින් ඒ වගේම මම බාර ගන්නවා. අයියේ දැන් අපි මේකේ ස්ටාර්ටින් එකට යමු. දැන් මේක ඇත්තටම දැන් මේ ක්‍රිස්මස් කියන වචනයක් තියෙනවා අයියා කිව්වා වගේ දැන් නත්තල කියන එක අපිට පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මේ වචන දෙක අපිට මේ ටර්ම්ස් දෙකට අවසර දෙයි කියලා මම විශ්වාස කරනවා කට්ටිය. මේ දැන් මේකේ ස්ටාර්ටින් එක කොහෙද? ඒ කියන්නේ පටන් ගන්න තැන. ඇත්තටම මනෝජ් මං හිතන්නේ මේකේ පටන් ගන්න එක කවුරුත් වැඩිය දන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් අය හිතන්නේ මේක පටන් ගත්තේ මේ යේසුස් වහන්සේ බෙත්ලෙහෙමේ ඉපදුණු දවසේ කියලා. නත්තල පටන් ගත්තේ. එහෙම නෙමෙයිද අයි? එහෙම නෙමෙයි. දැන් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. නමුත් ඒක එහෙම නෙමෙයි. එතකොට දැන් ඊළඟ එක තමයි ඇයි මේ යේසුස් වහන්සේ ඉපදුණ එක ඇයි මෙච්චර මේ සතුටු වෙන්න පාටි දාන්න මොකක්ද ඒකේ කාරණේ? හරි. එතකොට මේක ඇතුලේ පණිවිඩයක් තියෙනවා. හැබැයි ඊට කලින් මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි හිතමු දැන් මේ එකම පණිවිඩය වැදගත් වෙන හැටි මම මේ කියන්නේ. අපි හිතමු මේ එක රෝගියෙක් පිළිකාවක් වැළඳිලා එයාට දවස් කිහිපයක් තමයි තව තියෙන ජීවත් වෙන ජීවිතේ බලාපොරොත්තුව තියෙනවා. එතකොට ජීවිතේ බලාපොරොත්තු අපි කියමු වෛද්‍යවරු කියනවා ඔයාට කිසිම බලාපොරොත්තුවක් නැහැ අපිටත් මේ වෙලාවේ කරන්න දෙයක් නැහැ. ඔය තව ටික දවසකින් මැරෙන්නට යනවා. මේ ජීවිතෙන් සමුගන්නට යනවා. ඒ ඉන්නකොට එයාට ආරංචි වෙනවා එයාගේ ඒ පිළිකාව හොඳ කරන්න බෙහෙතක් හොයාගත්ත කියලා. හරිද? ඔන්න ඒ මැසේජ් එක එයාට එනවා. ඒ මැසේජ් එකම එනවා මේ ලෝකේ හැම බලාපොරොත්තුවක්ම සම්පූර්ණ කරගෙන හොඳට මිල මුදල් තියෙන එහෙම ජීවත් වෙන කෙනෙක්ට මේ මැසේජ් එක එනවා. දැන් බලන්න එකම මැසේජ් එක මේ දෙන්නට කොහොමද මේක බලපාන්නේ? ඔයාට හිතා ගන්න පුළුවන්. එතකොට අර මරණයට යන්න ඉන්න මිනිස්සයාට අර පණිවිඩය ඇහෙනකොට ඒක මම අමුතෙන් විශ්සට කරන්න දෙයක් නැහැ. ඒක යාට ලොකු බලාපොරොත්තුවක්. අනිවාර්යයෙන්. හැබැයි අර මිනිස්සයාට ඉතින් ඒක ගානක් නැහැ. මම ඉන්නවා මට අවුලක් නැහැ. මට හැමදේම තියෙනවා. ඉතින් මට ওই බෙහෙත හොයාගත්තයි කියලා ඉතින් වැඩකුත් නැහැ. නත්තලෙත් අන්න එහෙම පණිවිඩයක් තියෙනවා. ඒ නිසා මම මේක කියන්නේ මනුෂ්‍යයාගේ ඉරණම මොකක්ද කියලා දන්නේ නැතුව මේ පණිවිඩය ඇහුවොත් ඇත්තටම අර මම කලින් මේ උදාහරණය කියපු මනුස්සයා වගේ කියන්නේ මේ අර හොඳට ජීවත් වෙච්ච මනුස්සයා වගේ යාට ගානක් නැහැ අඩන්නේ මම හොඳට ඉන්නවනේ යේසුස් වහන්සේ මරුණා කිව්වොත් මට මොකද යේසුස් වහන්සේ මරුණා මට අවුලක් නැහැ මම හොඳට ඉන්නවනේ අන්න ඒ වගේ කතන්දරයක් තියෙනවා හැබැයි මනෝජ් වැදගත්ම දේ මනුෂ්‍යයා වැටිලා ඉන්න ඉරණම මොකක්ද කියලා හරියටම දැනගත්ත දවසට අන්න එදාට අර
අර මැරෙන්න හිටිය මනුෂ්‍යයාර පණිවිඩය දැනගත්තා වගේ ඊට එහා ගිය සතුටක් සහ බලාපොරොත්තුවක් අර මනුෂ්‍යයට ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් අපිට තේරෙනවා ප්‍රශ්නේ තියෙන්නේ මනුෂ්‍යයා තමන් වැටිලා ඉන්න ඉරම මොකද්ද කියලා තාම දන්නේ නැහැ. ඒ නිසා මේ නත්තල පාටියක් විතරයි මේකේ තියෙන පණිවිඩය ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒ නිසා මම කියන්නේ නත්තල සමරන එක ගැටලුවක් නෑ. නමුත් සත්‍ය පණිවිඩය දැනගෙන අපි ඒක සමරන්න ඕනේ. ඔන්න දැන් මං යනවා අර කතාවට. හරි ඔයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවනේ. ඔව් ඒක පටන් ගැනීම මේ නෑ ඒක ලස්සනයි. හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක්. ඒ කියන්නේ හොඳ ආරම්භයක්. මං හිතන්නේ මේකේ මේ සත්‍යතාවයේ දේවල් කියන්න කලින් ඒක ගැන පැහැදිලි කිරීමක් තියෙන්න එපා. මේ මොකක් හරි දෙයක් දෙද්දි අපි ඕනම ප්‍රොඩක්ට් එකක් දෙද්දි ඇයි මේ ප්‍රොඩක්ට් එක මට කියන එක අපි පාවිච්චි කරනවා සාමාන්‍යයෙන්. ඉතින් ඇයි එහෙනම් මොකටද මේ ඇයි මේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත කියන එකට හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක්. ඉතින් අය අපි ආරම්භයට ගියොත් මේකේ කොහෙටද මේකේ ආරම්භය යන්නේ මනෝජ්? ඇත්තටම මේකේ ආරම්භය හොයන්න අපිට සුද බයිබලයේ වෙතට යන්නම සිද්ධ වෙනවා. එතකොට අපිට යන්න වෙනවා උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයට. දැන් මෙහෙම දන්නේ නැති අය බලයි මොකක්ද එතන තියෙන්නේ කියලා. අපි චුට්ටක් පුළුවන් නම් කියවමු මොකක්ද තියෙන්නේ කියලා. මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහියයි කීසේක. හරි. දැන් ඔක කිව්වහම නම් ගොඩක් අයට තේරෙන්නේ නැහැ මොකද්ද මෙතන කියන්නේ කියලා. නමුත් මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්. දෙවියන් වහන්සේ මනුෂ්‍යව මවනවා. හරි. එතකොට ඇයි දෙවියන් වහන්සේ මනුෂ්‍යව මවන්නේ? දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් පවත්වගෙන උන්වහන්සේ මත යැපෙමින් ජීවත් වෙන්න තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍යව මවන්නේ. නමුත් අපි දකිනවා මේ ඔය උප්පත්ති පොතේම 3 වෙනි පරිච්ඡේදයේ මුල් කොටසේ ඒ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ පවත්වන්න දෙවියන් වහන්සේ මවපු මනුෂ්‍යයම සාතන්ගේ වචනයට කීකරු වෙලා දෙවියන් වහන්සේට අකීකරු වෙනවා. එදැන් පස්සේ අපි කියනවා මනුෂ්‍යයා දෙවියන් වහන්සේගෙන් වෙන් වුණා. ඒක අපි අපේ කිතුණු භාෂාවෙන් කිව්වොත් ආත්මිකව මනුෂ්‍යයා මරණයට පත් වුණා. හැබැයි මේ ආත්මිකව මරණයට පත් වුණු මනුෂ්‍යයට නැවතත් කිසිම දවසක තමන්ගේ උත්සාහයෙන් ඒ කියන්නේ මට ඕනේ දැන් ආය දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. තමන්ගේ උත්සාහයෙන් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. මොකද මනුෂ්‍යයා ආත්මිකව මැරිලා නිසා. ඒ නිසා දෙවියන් වහන්සේ තීරණය කරනවා මනුෂ්‍යව මේ දෙවියන් වහන්සේගෙන් වෙන් වෙච්ච නැත්නම් අපි කියන පාපය කියලා ඒ පාපයෙන් මනුෂ්‍යව ගලව ගන්න ගැලවුම්කාරයෙක් එවන්න. අන්නේ ගැලවුම්කාරයන්න් වහන්සේට විතරයි මනුෂ්‍යව පාපයෙන් මුදව ගන්න පුළුවන්. ඒ කියන්නේ පාපයෙන් මුදව ගන්නවා කියන්නේ මේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ පවත්වන්න හදපු මනුෂ්‍යයා නැත්නම් එතනින් පස්සේ ජීවත් වෙන මනුෂ්‍ය සංහතිය පාපයට වැටුණාට පස්සේ නැවතත් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඇති කරන්න ගැලවුම්කාරයෙක් මේ පොළොවට වෙනවා. අපි මේ කතාවේ තව කොටස් තියෙනවා අපි ඉස්සරහට කතා කරමු. ඔව් අනිවාර්යයෙන්ම. ඔව් එතකොට මේ 3 වෙනි උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා අන්නේ ගැලවුම්කාරය එවන්න. එතකොට 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ ඉඳලම මිනිස්යන්ට ගැලවුම්කාරයෙක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මේ ශාරීරිකව ප්‍රශ්න වලින් ගැලවෙන්න කතන්දරයක් නෙමෙයි එතන තියෙන්නේ. දැන් ඒක හොඳ දෙයක් අයියේ. මොකද මේ කිතුණු සමාජයේ දැන් හැමදේම මේ ආශිර්වාදයේ ඔයාට වාහන මිල මුදල් ගෙවල් දොරවල් ඔය ආශිර්වාදයට තමයි ගොඩක් කිතුණු මේ දහම කිතුණු නැත්තම් මේ සබාවල් මේ යටත් වෙලා ඉන්නේ. ඉතින් ඒක නෙමෙයි ඔකේ එන්නේ ශාරීරික දෙයකට නෙමෙයි. ඇත්තටම ඒකට නෙමෙයි මනෝජ්. මොකද මේ මං හිතන්නේ මේ සත්‍යතාවය කාලෙන් කාලෙට ටිකෙන් ටික මං හිතන්නේ මේ දෙවියන් වහන්සේගේ පණිවිඩය විකෘති කරලා තියෙන්නේ. ඉතින් විකෘති කරලා මිනිස්යන්ගේ අදහස් ඒකට ඔබලා, මිනිස්යන්ගේ හැඟීම් ඒකට ඔබලා, ඉතින් ඒක හරි මික්ස් එකක් කරලා. ඒ නිසා මේකේ සත්‍යතාවය ඇත්තටම මිනිස්සුන්ට දෙවියන් වහන්සේ දෙන්න ඕන විදිහට දීලා නැහැ නැත්තම් ලැබිලා නැහැ. ඒ ප්‍රශ්නේ තියෙන නිසා තමයි මිනිස්සු ගොඩක් වෙලාට මේ යේසුස් වහන්සේව හම්බෙන්න ඉන්නේ අපේ ප්‍රශ්නේ විසඳ ගන්න ඉන්න කෙනෙක් විදිහට. නමුත් ඊට වඩා එහා ගිය කතන්දරයක් තමයි දෙවියන් වහන්සේ කියන්නේ මුළු මනුෂ්‍ය සංහතියටම මනුෂ්‍යයා පාපයට වැටිච්ච දා ඉඳන් sannivedanaya කරේ. ඉතින් අපි දකිනවා උත්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයට එනකොට පාපයට වැටීමේ ප්‍රතිඵල. කායින් සහ ආබෙල් අතර ප්‍රශ්නය
පළවෙනි මිනිමැරුම එතන ඉඳලා මේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගෙන් වෙන් වෙච්ච දා ඉඳලා මුළු මනුෂ්‍ය සංහතියම විකෘති වෙලා ව්‍යාකූල වෙලා අපි කියනවා අපේ භාෂාවෙන් කො නන්නත්තර වෙලා යනවා. නැතිම වෙලා යනවා. හැබැයි මනුෂ්‍යයන්ට හිතනවා නෑ එහෙම අවුලක් නෑ කියලා මනුෂ්‍යයන්ට හිතනවා. හැබැයි ඇත්තටම මනුෂ්‍යයන්ට එහෙම හිතුණත් අපි දකින්න තියෙන කාරණේ තමයි පාපයට වැටෙනාට පස්සේ මනුෂ්‍ය සංහතියම ව්‍යාකූල වෙලා නැත්තරම නැති වෙලා ගියා. ඊළඟ එක ඒකෙන් මනුෂ්‍යයා මොන තරම් උත්සාහ කරත් ඒ කියන්නේ අපි කියමු try best මොන දේ කරත් ආයි මනුස්සයාට ගැලවෙන්න නම් විදිහක් නැහැ. ඒතකොට ගැලවෙන්න නම් විදිහක් නැහැ කියනකොට ගැලවුම්කාරයා ගැන බලාපොරොත්තු වෙන්නේ අන්න එතකොට තමයි. අර අයියා පළවෙනියට කිව්ව කතාව සෙට් වෙන්නේ මෙන්න මෙතනට. අවශ්‍යතාවයේ තියෙන කෙනාට මේක දැනෙනවා. ගැලවුම්කාරයාගේ අවශ්‍යතාවය හදවතට දැනෙනකොට ඇත්තටම මේ ගැලවුම්කාරයාගේ අවශ්‍යතාවය එතකොට දැනෙනවා. යේසුස් වහන්සේත් මේක විවිධ උදාහරණ වලින් කිව්වා. යේසුස් වහන්සේ කිව්වා නිරෝගීන්ට නම් වෙදාගෙන් වැඩක් නැහැ. මම ආවේ ධර්මිෂ්ඨයන් ගලවන්න නෙමෙයි. මම ආවේ පව්කාරයන් ගලවන්න කියලා යේසුස් වහන්සේ ලස්සනට උදාහරණ වලින් කිව්වා. එතකොටම කිව්වා මේ නිරෝගී අයට ඇත්තටම වෙදෙක් ඕනේ නැහැ නේ. යේසුස් වහන්සේ ඒක ලස්සනට කිව්වා. ඉතින් ඒ නිසා ඒ බලාපොරොත්තුව නැත්තම් දැන් අපි සුභාරංචියේ තව ගැඹුරට යන්න යනවා. ඒ බලාපොරොත්තුව නැත්තම් නත්තල සමරන එක නිකම්ම උපන්දිනයක් සමරනවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. දැන් මේක ඇත්තරම දැන් අපේ ලංකාවේ කිතුණුවන් ඇත්තරම මේ දේ කරන්නේ නැතුව නත්තල සමරනවා කියන්නේ ඇත්තරම මේ නත්තලේ සැබෑ අරුත දැන් හැමෝම නත්තල් කාලට පාවිච්චි කරන මේ අත්‍තරම කිතුණු සභාවේ පාවිච්චි කරන මාකටිං ටූල් එකක් තමයි නත්තලේ සැබෑ අරුත. නත්තලේ සැබෑ අරුත පාවිච්චි කරන්නේ නැති අවස්ථා තියෙනවා. මොකද දෙවියන් වහන්සේව දන්නේ නැති මිනිස්සුන්ට මේ නත්තලේ සැබෑදී එළියට දෙන්න ඕනේ. හැබැයි ඒගොල්ලොත් සැබෑ අරුත තමයි කියන්නේ. හැබැයි සැබෑ අරුත කියන්නේ නැහැ. ඒක බහලා මේ ගැලවුම්කාරයාගේ අවශ්‍යතාවය පෙන්වන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යෙන්. ගැලවුම්කාරයාගේ අවශ්‍යතාවය පෙන්නුවත් මනෝජ් ඇයි ගැලවෙන්න ඕනේ කියන කාරණේ පෙන්වුවේ නැත්තම් ඇත්තටම මිනිසුන්ට ගැලවුම්කාරයෙක් ඕනේ නැහැ. ඉතින් ඒ නිසා යේසුස් වහන්සේ කියන්නේ නිකම්ම මේ කුරුසයක ඇන ගහලා මැරුණා උන්වහන්සේ මාව දෙසා මැරුණානේ කියන හැඟීමක් නෙමෙයි එතන තියෙන්නේ. මිනිස්සු තේරුම් ගත්තේ නැත්තම් පාපය නිසා මම වැටිලා ඉන්න ඉරණම මොකක්ද කියලා මගේ අවසානය මොකක්ද කියලා ඇත්තටම එහෙම යේසුස් වහන්සේ දැනගන්නේ කියන මම හිතන්නේ තේරුමක් නැහැ කියලා. අනිවාර්යෙන්. ඒකට මමත් එකඟයි. ඉතින් එහෙමනම් දැන් අයියා කියන විදිහට මේ කියන්නේ නත්තල කියලා සමරන අපි මේ කාලය යන්නේ ලෝකයේ ආරම්භයට. අනිවාර්යෙන් මනෝජ්. ඒ කියන්නේ ලෝකයේ ආරම්භයට තමයි යන්නේ. දැන් සාමාන්‍යයෙන් කියන්නේ අපි අවුරුදු 2000කට කලින් යේසුස් වහන්සේ ඉපදුනා. ඒක හරි. හැබැයි නත්තලේ ආරම්භය කොහෙද කියලා බලද්දි ලෝකයේ ආරම්භයට යන්නේ. අනිවාර්යෙන් ලෝකයේ ආරම්භයට යනවා. මොකද මිනිස්සයාට දෙවියන් වහන්සේ නැතුව ඉන්න බෑ. බෑනේ මනෝජ්. මේ අපි පවතින්නේ මැවුම්කාරයන් වහන්සේ අපිව මැවුව නිසා. උන්වහන්සේ අපිට පවතින්න ඉඩ දුන්න නිසා තමයි අපි පවතින්නේ. එතකොට අපේ පැවැත්ම කෙලින්ම මැවුම්කාර දෙවියන් වහන්සේට සම්බන්ධයි. උන්වහන්සේ නැතුව පැවැත්මක් නැහැ. අපි ඒක දන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ටර්ම් එකක් තමයි අපි දන්නේ නැහැ මේ පොළොවෙන් කවදා අපි යයිද කියලා. ඒ කියන්නේ එතනදිම අර ව්‍යංගයෙන් කියනවා මේ ජීවිතේ මගේ අතේ නැහැ කිය. නැහැ කිය. අනිවාර්යෙන් පැහැදිලි. එතකොට හැමෝම දන්නවා මේක මගේ කන්ට්‍රෝල් එකේ නැහැ. දැන් කවුද? ඉතින් අපි දන්නවා සුදු බයිබලයට අනුව උන්වහන්සේ මවපු හැම දෙයක්ම උන්වහන්සේ හැම වෙලාවෙම උන්වහන්සේගේ පාලනය යටතේ තියෙනවා. උන්වහන්සේ අපි කියනෝනේ උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියලා. ඒ නිසා හැම දෙයක්ම උන්වහන්සේගේ පරමාධිපත්‍ය යටතේ තමයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ වචනය ඇතුලේ ඔක්කොම විස්තර වෙනවා මනෝජ්. අපි ඉස්සරහට කතා කරමු. අනිවාර්යයෙන්. මොකද්ද මේ පරමාධිකාරීත්වය, සර්ව බලධාරීත්වය? තව එකක් තමයි අයියේ දැන් අපිව බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි දැන් බයිබලේ මම විශ්වාස කරන්න ඕනේ. බයිබලේ ඇත්තද? ඇත්තරම මේවටත් අපි කතා කරන්න අවශ්‍යයි. මේ ඒක අපි දැන් අපිට මේ එපිසෝඩ් එකෙම හැමදේම කවර් කරන්න බැරි වෙයි. අපි අනිවාර්යයෙන්ම දවසක් කතා කරමු ඇයි බයිබලේ විශ්වාස කරන්න ඕනේ. බයිබලේ පිළිගන්න ඕනේ ඇයි කියන එක මම ඔයාලට රික්වෙස්ට් කරනවා. අපි ඒකත් දවසක chat එකක් දාමු ඒක ගැන. ඔව් අපි දැන් ඒ කතාව මේ වෙලාවේ අපි පටන් ගත්තොත් මම හිතන්නේ අපි යන්න තියෙන දිශානතිය වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම. නමුත් ඒක ඉතාමත් වැදගත් කතාවක්. මොකද අපි දැන් මේ හැම
කාරණයක්ම උපුටාගන්නේ බයිබලෙන්නේ. අපේ ඇදහිල්ලේ පදනම තමයි ශුද්ධ බයිබලය. එතකොට ඇයි අපි බයිබලය විතරක් විශ්වාස කරන්නේ? ඒකටත් අපිට උත්තරයක් තියෙන්න ඕනි මනෝජ්. ඇයි අපි බයිබලෙන් කියන්නේ අපි මේ නත්තල ගැනත් අපි බයිබලයෙන්ම තමයි බලන්න උත්සාහ කරන්නේ. එතකොට ඒ නිසා තමයි අපි බයිබලයට පටහැනි දේවල් අපි හෙමින් අයින් කරන්න හදන්නේ. අපි හිතනවා ඒව මිනිස්සු ඇඩ් කරපු අතිරේක දේවල්. එතකොට ඇයි අපි බයිබලයේ විතරක්ම මූලික කරගෙන ඉන්නේ කියන ප්‍රශ්නෙටත් අනිවාර්යයෙන්ම උත්තරයක් තියෙන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. අනිවාර්යයෙන්ම. දැන් අයියේ එතකොට දැන් හරි දැන් ගැලවුම්කාරකගේ අවශ්‍යතාවය තියෙන නිසා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව මේ පොළොවට එවනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේව මාංශවත් වෙලා මේ පොළොවට එනවා. ඇයි අයියේ දෙවියන් වහන්සේව මාංශවත් වෙන්න ඕනි? කියන්නේ යේසුස් වහන්සේම ඉපදෙන්න ඕනි. ඒ කියන්නේ ඇයි වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැද්ද? ඒ කියන්නේ කුරුසේ මරණයක් නැතුව එයා දෙවියන් වහන්සේ කියලා දැන් මේක සමහරට අහන කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එයා දෙවියන් වහන්සේ නම් එයාට ඕනම දෙයක් කරන්න හැකියාව තියෙනවා නම් ඇයි මිනිස්සෙක් විදිහටම මේ පොළොවට එන්න ඕනි? හරි. මේක නම් මට ලොකු උත්තරයක් දෙන්න වෙයි මනෝජ්. අනිවාර්යයෙන්. ඔයාගේ කාලය ගන්න. ඔන්න දැන් මං මනෝජ්ගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇයි යේසුස් වහන්සේටම එන්න ඕනේ? ඉතින් මේකට උත්තරේ දෙන්න කලින් අපි දැනගන්න ඕනේ දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියලා. දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියන එක අපි දැනගත්තේ නැත්නම් අපි දෙන්නේ අපි කියන්නේ භාග උත්තරයක්. මේ උත්තරේ සාර්ථක නැති උත්තරයක්. ඉතින් මනෝජ් දෙවියන් වහන්සේ කියන්නේ ශුද්ධ දෙවියන් වහන්සේ. හැබැයි දෙවියන් වහන්සේගේ ශුද්ධකම මට මගේ වචනෙන් විස්තර කරන්න බෑ මනෝජ්. ඒක එක පැත්තක්. ඉතින් මට මගේ යාළුවෙක් අපි දන්නවා අපේ යාළුවෙක් කවුද? අපේ අනුරංග සහෝදරයා ලස්සන උදාහරණයක් කිව්වා මේකට. අනුරංගයත් බලනවා ඇති. ලස්සන උදාහරණයක් කිව්වා. ඒක මටත් ටිකක් වැදුණු උදාහරණයක්. එයා කිව්වා මේ කොහොමද දෙවියන් වහන්සේගේ ශුද්ධකම එයා ලස්සන විදිහට පැහැදිලි කරා. එයා කිව්වා ඔබ පාරේ යනකොට පැත්තකට දාලා තියෙන වාහනයක් කාර් එකක් ඔබ ගල් කැටයකින් හීරුවොත් එහෙම ඒකේ අයිතිකාරයා ඔබට මොන හරි කියයි. හැබැයි ඒක ලොකු විදිහට ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ ඔබ තව ටිකක් එහාට යනකොට සාමාන්‍යයෙන් වටින වාහනයක් අපි කියමු ඇල්ටෝ එකක් වගේ. ඒකක ඔබ මේ ගල් කැටයක් අරගෙන ඉරක් අදිනවා. හැබැයි අයිතිකාරයා මොකුත් නොකර ඉන්නේ නැහැ. ඔබට ඒ වෙනුවෙන් මොකක් හරි අනිවාර්යෙන් මිලයක් ගෙවන්නම වෙනවා. අපි කියමු ලෝකේ තියෙන මිල අධිකම වාහනයක්. හරි. මට නමක් නම් මතක් වෙන්නේ නැහැ. ඔබට මතක් වෙනවා නම් අපි කට්ටියට කියමු ඒගොල්ලෝගේ හිතා ගන්න. හරි. Lamborghini එකක් හරි Rolls Royce එකක් හරි මොකක් හරි ලෝකේ මිල අධිකම වාහනයක්. ඒ වාහනයක ඔබ ගල් කැටෙන් ඉරක් අදිනවා. අනිවාර්යෙන් ඔබට දඬුවම් නොකර හිටින්නේ නැහැ. අනිවාර්යෙන්. එතකොට මනෝජ් දැන් මේ ආදම් සහ ඒව අපි දන්නවා ගහකින් ගෙඩියක් ආපු පොඩි වැරද්දක් තමයි කරේ. අපිට හිතෙනවා මේ ගහකින් ගෙඩියක් ඒකට ඔච්චර ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ දෙවියන් වහන්සේ ශුද්ධ නිසා ඒ ශුද්ධ දෙවියන් වහන්සේ ඉදිරියේ දැන් අර උදාහරණෙත් ප්‍රමාණවත් මදි මනෝජ් මම කියපු එක. හරිද? ඒක අපිට යන්තම් උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මේ විශ්වයේ මවපු මැවුම්කාර සර්වබලධාරී ධර්මිෂ්ඨ කාලයට අයිති නැති සීමාවක් නැති ඒ දෙවියන් වහන්සේට විරුද්ධව උන්වහන්සේ මවපු මිනිසයම පුංචි බොරුවක් කිව්වත් ඒක විශාල කාරණයක්. මම දන්නවා ඒක මගේ වචනයෙන් මනෝජ් මට විස්තර කරන්න මේ වෙලාවේ බෑ. ඒ කියන්නේ මම දන්නේ මට ඒකට වචන නැහැ. ඒක විශාල කාරණයක්. ඒ නිසා අන්න ඒ දවසේ මිනිසයා දෙවියන් වහන්සේ ඉදිරියේ පෞකාරයෙක් වුණා. ඒ කියන්නේ පෞකාරයෙක් කියන්නේ මොකක්ද දන්නවද? ඔහු දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලැබිය යුතුයි. හරි? දැන් අපි මෙහෙම හිතමුකෝ. මම අද යනවා පාරේ යනකොට මගේ අතින් හැප්පිලා නැත්නම් මම හිතාමතා හරි හප්පලා කවුරු හරි පුද්ගලෙක් ඝාතනය වෙනවා හරි ජීවිතේ නැති වෙනවා. එතකොට දැන් මේ පවතින නීතියක් තියෙනවනේ. ඒ නීතියට අනුව මට දඬුවම් කළේ නැත්තම් අසාධාරණයි. කවුද අසාධාරණ? නීතිය අසාධාරණයි. හැබැයි නීතිය සාධාරණ නිසා අනිවාර්යෙන් නීතියෙන් දඬුවම් කරනවා මම. නිසි දඬුවම දෙනවා. එතකොට ඒ නිසා ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ උන්වහන්සේ ධර්මිෂ්ඨ ශුද්ධ දෙවියන් වහන්සේ නිසා
මේ කාරණය උන්වහන්සේ කිසිසේත් නොසලකා හරින්නේ නෑ. එහෙනම් දෙවියන් වහන්සේ ඉදිරියේ මනුෂ්‍යයා දඬුවම් ලැබිය යුතුයි. මොකද්ද දඬුවම? මට ඒක කියන්න බෑ මොකද දැන් අයියා කිව්ව විදිහට දැන් මටත් බයයි දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය ගැන කතා කරන්න. දෙවියන් වහන්සේ එච්චර ශුද්ධයි. එතකොට දෙවියන් වහන්සේගේ ශුද්ධත්වයට මට මොනවද කරන්න පුළුවන්? ඒකයි දැන් මම කල්පනා කරන්නේ. ඔව්. ඉතින් පළවෙනි එක මනුෂ්‍යයා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙනවා. කියන්නේ දෙවියන් ඒක තමයි දඬුවම. හැබැයි ඒක නෙමෙයි භයානකම කේස් එක. මනුෂ්‍යයා දෙවියන් වහන්සේ ඉදිරියේ සදාකාලිකව මරණය කියන එකෙන් දඬුවම් ලබන්න යනවා. ඒක තමයි මිනිස්සෙකුට මේ ලෝකේ දරන්න බැරිව තිබෙන දඬුවම. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඔව් අනිවාර්යෙන් වෙනවා. ඒ කියන්නේ ඒක සාධාරණයි. හොඳේ දැන් මම අර කිව්වාගේ දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ නිසා අපි ලබන දඬුවම සාධාරණයි. අපිට දඬුවම් ලබන්නට කියන්න බෑ. ඇයි? කියන්නේ දැන් මම අර ඇක්සිඩන්ට් වෙලා කියනකොට ඔයා කොහොමද මාව කූඩුවට දාන්නේ? එහෙම බෑනේ. එහෙම කියන්න බෑ. හරිද? මට ඒ දඬුවම වෙනුවෙන් ගෙවිය යුතු මිලය මං ගෙවිය යුතුයි. ඒ නිසා මිනිස්සයත් දෙවියන් වහන්සේ ඉදිරියේ පව් කරපු නිසා මිලයක් ගෙවන්න ඕනේ. මොකද්ද මිලය? රෝම්පදේ කියනවා. පාපේ කුලිය නම් මරණය. පාපේ කුලිය නම් මරණය. ඒතර මිනිස්සයාට ගෙවන්න කියලා ඉතුරු වෙලා තියෙන කුලිය තමයි මරණය. වෙන එකක් නැහැ. ඒතර මොකද්ද දැන් මිනිස්සයාට තියෙන බලාපොරොත්තුව? නැහැනේ. නැහැනේ මනෝජ්. කිසිම බලාපොරොත්තු පාපයට වැටුණාට පස්සේ මිනිස්සයාට බලාපොරොත්තුවක් නැහැ. ඒක තමයි මිනිස්සයාට තියෙන භයානකම ඉරණම. හැබැයි මිනිස්සයා මොකද කරන්නේ? ඒ හෘද සාක්ෂියට එන චෝදනාව හංග ගන්න මොනවද කරන්නේ? ඒක මුලින් ඉඳන් අපි දැක්කා. හොඳ වැඩ කරන්න පටන් ගන්නවා. හොඳ වැඩ කරලා තමයි අර ගිල්ටි එක නැති කරගන්න හදන්නේ. අරක වහන්න බලන. ඔව්. ඉතින් ඒ නිසා අපි දකිනවා මිනිස්සු මාර විදියට හොඳ වැඩ කරන්න ඒ කියන්නේ මම කියන්නේ හොඳ වැඩ කරන එක නරකයි කියන එක නෙමෙයි. නමුත් Tamanට දැනෙන ගිල්ටි එක නිසා, Tamanට දැනෙන අර චෝදනාව නිසා හැම වෙලේම මේ චෝදනාව හංග ගන්න මිනිස්සු ධර්මිෂ්ඨ වැඩ යහපත් වැඩ කරන්න හදනවා. හැබැයි යෙසාය පොතේ ලස්සනට උන්වහන්සේ කියනවා නුඹලගේ ධර්මිෂ්ඨකම මං ඉදිරියේ හරියට කිලිටි වැරහැලි වස්ත්‍ර වගේ. ඒ කියන්නේ නුඹලා හොඳ වැඩ කරලා මං ඉදිරියේ යහපත් වෙන්න හැදුවට අර පාපය කියන දේ පාපේ කියන නිර්වස්ත්‍රකම මම ඉදිරියේ තිබෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. දැන් හිතන්න ඔන්න දැන් අපි ආව ඉරණමට. මේක තමයි බයිබලයේ තියෙන ඇත්ත කතාව මනෝජ්. එතකොට එහෙනම් කෝ මිනිස්සයට බලාපොරොත්තුවක්? ඒ කියන්නේ දැන් මෙහෙමයි. මිනිස්සයා ජීවිතයේ තියෙන අපි කියනවා අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ලෙවල් එකේ තියෙන හොඳම ක්‍රියාව කරත් ගැලවෙන්න බෑ. හරි? එහෙනම් මිනිස්සයාට තියෙන එක බලාපොරොත්තුව සදාකාලිකව නිරේ දුක් විඳින එක. මනුස්සයර ගැලවීමක් නැහැ. ඉතින් මේක මනුස්සයා දැනගත්තට පස්සේ හදවත මොකද්ද කරන්නේ? කෑ ගහනවා. අඬනවා. බය. එකක් බය. ඒ කියන්නේ මගේ මරණයෙන් ගැලවීම වෙනුවෙන් මටම කරන්න දෙයක් නැහැ. ඉතින් මනුෂ්‍යයා මනෝජ් බලාපොරොත්තු විරහිතයි. දැන් මේ ලෝකේ මොනතරම් බලාපොරොත්තු පොදි ගහගෙන හිටියත් මොකද වෙන්නේ? මරණයෙන් පස්සේ ඔක්කොම ඉවරයි. දැන් පහුගිය කාලේ දැන් අපේ ලංකාවට වෙච්ච ව්‍යසනෙත් එක්ක අපි කවුරුත් බලාපොරොත්තු වුණේ නැහැ. ඉතින් ඒක හරිම කනගාටුදායක තත්ත්වයක් ඇති වුණේ. ඉතින් ඒත් එතකොට මිනිස්සුන්ගේ හැමදේම සමහරක් කලාවට බලාගෙන ඉඳී වාහන ගහගෙන යනවා. දැන් මේකයි ඇත්තටම දැන් අපි කිව්වා මිනිස්සු අඬනවා කියලා හිතෙන්. මිනිස්සු හිතෙන් අඬන එක දැන් අපි කතා කරද්දි කෙනෙක්ට මේක නිකන් දෙයක් වෙන්න පුළුවන්. හැබැයි වාඩි වෙලා චුට්ටක් මේක ගැන හිතන්න පටන් ගත්තොත් අපි කතා කරන එක ගැන හැමෝම නවතින තැනක් මේක. අනිවාර්යයෙන්ම කවුරුත් නෑ කියන්න බෑ. කාටවත් නෑ කියන්න බෑ. මුළු මනුෂ්‍ය සංහතියම නවතින තැනක් තමයි මේක. ඉතින් මේක හරි වැදගත්. හැබැයි මනෝජ් ඒත් බලන්න මනුෂ්‍යයා මොකද කරන්නේ? මැවුම්කාර දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා තමන්ගේ මාර්ගයක් අස්සේ දුවනවා. තමන්ව සතුටු කරගන්න. තමන් සතුටු කරගන්න දුවනවා. ඒකෙන් තමයි අර ගිල්ටි එක නැති වෙන්නේ. මං හිතන්නේ ඒක තමයි හොඳම ඔප්ෂන් එක. වෙන දෙයක් නැහැ. ඉතින් ඒ නිසා දැන් ඔය අහපු ප්‍රශ්නෙට උත්තරේ එනවා. මනුෂ්‍යයාට මේක ගෙවන්න බැරි නම් පව් රහිත කෙනෙක් ඒක ගෙවන්න ඕන. දැන් හිතන්න මනෝජ් කියන්නේ මම අපි මේ සාමාන්‍ය සමාජය බැලුවොත් අපි කියනවනේ අප දෙනවා කියලා. එතකොට අපි හිරේට ගියා හරි අපි වරදක් කරලා ඇතුළට ගියාම
වැරද්ද නොකරපු කෙනෙක් ඒ අපේ ගෙවන්න ඕන. ඔව්. වැරද්ද නොකරපු කෙනෙක් තමයි ගෙවන්න ඕන. මං කියන්නේ ඒක මම මේ නිකම් අර මනසට උදාහරණයක්. උදාහරණයක් කියන්නේ. හැබැයි ඒක මේකට සමාන කරන්න බෑ. නමුත් අර පාපේ කුලිය මනුෂ්‍යයටම ගෙවා ගන්න බැරි නිසා අන්න දෙවියන් වහන්සේ තීරණය කරනවා උන්වහන්සේගේ පුත්‍රයා. දැන් මේක කියද්දි මම හරි සංවේදී මනෝජ්. මොකද මේ මමත් ඒකේ කොටස්කාරයෙක්නේ. يعني මමත් ඒ ඉරණමේ යන මිනිසෙක්. අනිවාර්යයෙන්. මටත් බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මම මුලින් මේක දැනගෙන හිටියේ නෑ. නමුත් ඒ සුභාරංචිය මට ඇහුවට පස්සේ මගේ ජීවිතේ ඒ කැරෙන්න වෙන දෙයක් නැහැ. ඉතින් මෞම්කාර දෙවියන් වහන්සේම තීරණය කරනවා මම විඳින්න ඕන දඬුවම විඳින්න. ඒ කියන්නේ මම ගෙවන්න ඕන මරණය විඳින්න උන්වහන්සේ පොළොවට එන්න තීරණය කරනවා. ඒක තමයි නත්තල. ඒක තමයි නත්තල කියන්නේ. හැබැයි ඒක ආදම් සහ ඒව පාපයට වැටුණු වෙලාවෙම දෙවියන් වහන්සේ මනුෂ්‍යයට බලාපොරොත්තුවක් දුන්නා. උන්වහන්සේ ඒක කරන්නට යනවා කියලා. ඉතින් බලන්න ලොකු කතාවක් මනෝජ් මේක ඇතුලේ තියෙනවා. බන් මේක වැහිලා තියෙනවා කියන්නේ කොච්චර ලොකු ඇත්තටම අපි කරන අපරාධයක්නේ. අපරාධයක්. දෙවියන් වහන්සේට මේක හෙළිදරව් කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ මේක හෙළිදරව් කරනවා. හැබැයි මනුෂ්‍යයාගේ තියෙන වැරදි දේවල් නිසා මනුෂ්‍යයා වෙන දේවල් ගෙනල්ලා මේක වහන්. මං හිතන්නේ මේක තමයි පාපේ කියන්නේ ඉතින්. ඒක තමයි පාපය කියන්නේ මනෝජ්. ඒ කියන්නේ දැන් මේ නත්තල් කාලේ අපි කතා කරන්න ඕනේ මං හිතන්නේ නත්තල් කාලේ විතරක් නෙමෙයි මනෝජ්. දැන් තේරෙනවා මේක නත්තල් කාලේ විතරක් නෙමෙයි අපි කතා කරන්න මං ඕනේ කියලා. හිතන්නේ බලන අයටත් මතකයි 365ම පැය 24ම මේක අපි කතා කරන්න ඕන පණිවිඩයක්. මම නම් මගේ දවස ගානේ මේ පණිවිඩය මට මතක් කරගන්නවා. මොකද ඒකෙන් මම කවුද කියන එක සහ උන්වහන්සේගේ මහිමය කොච්චරද කියන එක අපිට අනිවාර්යෙන් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් මේකේ පුදුම කතාවක් තියෙනවා. සර්ව බලධාරී දෙවියන් වහන්සේ. කාලේ දැන් අපි කාලයට අයිති මනෝජ්. අපි කාලයක් ඇතුලේ ජීවත් වෙන්නේ. හැබැයි උන්වහන්සේ කාලයට අයිති නැති දෙවියන් වහන්සේ. ඒ කියන්නේ උන්වහන්සේ මේ පවතින දේවල් පවතින කලින් ඉඳන් උන්වහන්සේ පවතින දෙවියන් වහන්සේ. සදාතනිකව. සදාතනිකව පවතින දෙවියන් වහන්සේ. හරි? එතකොට උන්වහන්සේ ධර්මිෂ්ඨ ශුද්ධ සියල්ල උන්වහන්සේගේ පාලනයේ යටතේ තියෙන උන්වහන්සේව අපේ ඩයිමන්ෂන් එකකට ගේන්න බෑ. ඒ කියන්නේ උන්වහන්සේ අසීමාන්විතයි. හරිද? එතකොට ඒ දෙවියන් වහන්සේ තීරණය කරනවා මේ පෞකාර මම වෙනුවෙන් මං වගේ ශරීරයක් අරගෙන මේ පොළොවට එන්න. මොන්න තරම් මෙනෙහි කරන්න ඕන. ඒ කියන්නේ මං හිතන්නේ මනෝජ් අපිට අපේ වචන වලින් ඒක විස්තර කරන්නත් බෑ. සහ මන් දන්න ඒක හරි අපිට හිතන්න අමාරු කාරණයක් මනෝජ්. අනිවාර්යෙන්. හරි අමාරු කාරණයක්. අන්න ඒක තමයි යේසුස් වහන්සේ ඉපදුණු දවස. කවදා හෝ උන්වහන්සේ ඉපදුණා. අපි දන්නේ දෙසැම්බර් 25ද අප්‍රේල් ගොඩක් අය කතා කරන දෙයක් නේද? ඒක කතා කරන දවස වැඩක් නැහැ. කවදා උන්වහන්සේ මේ පොළොට අපිට වැදගත් වෙන උන්වහන්සේ ආපු එක. උන්වහන්සේ ආපු එක ඇතුලේ ලොකු පණිවිඩයක් උන්වහන්සේ කියලා තියෙනවා. එතකොට ඒ තනන් වහන්සේ අපි වෙනුවෙන් මේ පොළොට ඇහිල්ලා අර අසීමාන්විත තනන් වහන්සේ මරියතුමේගේ කුස ඇතුලේ සීමා සහිත වුණා. ඇයි ඒ? අන්න එතනදී තමයි අපිට ප්‍රශ්නයක් ඉන්නේ. ඇයි ඒ? අපිව මුදව ගන්න. උන්වහන්සේ තෝරගත්ත සෙනකව මුදව ගන්න උන්වහන්සේ සීමා සහිත මිනිසෙක් බවට පත් වුණා. ඒ කියන්නේ දැන් දෙවියන් වහන්සේ දැන් මේ දඬුවම දරන්න ඕනේ දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ එක්ස්පෙක්ට් කරන ලෙවල් එකේ ඉන්න මිනිසෙක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. එතකොට ඒ මිනිසයා මේ පොළවේ නැහැ. එතකොට යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ එක්ස්පෙක්ටේෂන් 100%ක්ම කරපු කෙනා. Yes. දැන් අපි දන්නවා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ධර්මිෂ්ඨකම, උන්වහන්සේ බලාපොරොත්තු වෙන සම්පූර්ණත්වය සම්පූර්ණ කරන්න මිනිසෙක් මේ පොළවේ නැහැ මනෝජ්. හරි? එතකොට මේ පොළවේ හිටිය එකම මිනිසයා තමයි මාංශවත් වූ අපි කියන මාංශවත් වූ දෙවියන් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ. උන්වහන්සේ ඇයි අපි වගේ ශරීරයක් ගත්තේ? අපිනේ දඬුවම විඳින්න ඕන. එතකොට අපි විඳින්න ඕන දඬුවම උන්වහන්සේ විඳින්න ඕන නිසා බයිබලයේම කියනවා ඒක උන්වහන්සේ පාප මාංශ ශරීරයක් ගත්තා කියලා. කියන්නේ උන්වහන්සේ පව් කරා නෙමේ අපි වගේ පව්කාර ශරීරයක් උන්වහන්සේ ගත්තා අපේ දඬුවම උන්වහන්සේ විඳින්නට ඕන නිසා. හැබැයි ඒ විතරක් නෙමෙයි. දැන් අපි හිතනවා කුරුසේ වද විඳලා මැරිච්ච එක තමයි ලොකුම කාරණේ කියලා. නෑ. උන්වහන්සේ අවුරුදු 30ක් මේ පොළොවේ ඉන්න තාක්කල් දෙවියන් වහන්සේ ඉදිරියේ මිනිසෙක් විදියට ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරා. ඒක හරි ලොකු කතාවක්. ඊළඟට
දෙවියන් වහන්සේ ඉදිරියේ සම්පූර්ණ කරන්නට ඕන කීකරුකම අපිට සම්පූර්ණ කරන්න බැරි වෙච්ච කීකරුකම. ඒ කියන්නේ අපි පෞකාරයෝ නිසා අපි කාටවත් අපි කිසි කෙනෙක්ට දෙවියන් වහන්සේ ඉදිරියේ කීකරුකමවත් ධර්මිෂ්ඨකමවත් සම්පූර්ණ කරන්න බැහැ මනෝජ්. ඒක අපි කියන කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක්. අපි අපිව සතුටු කරගන්න කැමති. අපි ඉස්සලා කතා කරා. ඔව් අපි කැමති අපිව සතුටු කරගන්න. ඒ නිසා පාපේ රැවටිලිකාරකම නිසා ඒක අපිට කවදාවත් කරන්න බැරි වැඩක්. මොකද අපි ඇත්තටම ආත්මිකව මැරිලා ඉන්න මිනිස්සුયો. ඒ නිසා ආත්මිකව මැරිලා ඉන්න මිනිස්සුන්ට ඒක කොහොමත් කරන්න බෑ. නමුත් යේසුස් වහන්සේ ඒ ධර්මිෂ්ඨකමත් සම්පූර්ණ කරා. උන්වහන්සේ කීකරුකමත් සම්පූර්ණ කරලා තමයි උන්වහන්සේ කුරුසේ අප වෙනුවෙන් මැරුණේ. ඊට පස්සේ දැන් ඒ නිසා අපි හොඳ වුණාද? නෑ. ඒ කීකරුකමයි ඒ ධර්මිෂ්ඨකමයි අර පූජාවේ සම්පූර්ණත්වය නිසා දෙවියන් වහන්සේ උන්වහන්සේව අදහන කෙනාව ධර්මිෂ්ඨයි කියලා ගණන් ගන්නවා. අන්න එතකොට බලාපොරොත්තුවක් එනවා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව නිසා ඒ කියන්නේ අපි කියමු දැන් මේක හරියට කිව්වොත් යේසුස් වහන්සේ සම්පූර්ණ කරපු ඒ මුළු ක්‍රියාවලිය. ඒ කියන්නේ උන්වහන්සේ මේ පොළොවට ආවා. උන්වහන්සේ ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරා. උන්වහන්සේ කීකරුකම සම්පූර්ණ කරා. උන්වහන්සේ අපි විඳින්න ඕන දඬුවම කියන්නේ දෙවියන් වහන්සේගේ උදහස කුරුසියේ සම්පූර්ණ කරා. ඊට පස්සේ උන්වහන්සේ මැරුණා. උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වුණා. මෙන්න මේ මුළු ක්‍රියාවලිය කරන කොටගෙන තමයි මිනිස්යාට ජීවනය ගැන බලාපොරොත්තුවක් තියෙන්නේ. වෙන බලාපොරොත්තුවක් නැහැ. ඉතින් බලන්න දැන් මේ ඒ බලාපොරොත්තුව දෙන්න ආපු දවසනේ අපි සමරන්නේ. දැන් එහෙම බලාපොරොත්තුවක් තියෙනවද අපිට පේන විදිහට? නෑ නේ. ඒ කියන්නේ අපිට ඕනේ අලුත් ඇඳුමක් අදින්න සරසන. ඒව හොඳයි මනෝජික. අපි ඒව විවේචනය කරනවා නෙමෙයි. ඒක ගැටලුවක් නැහැ. නමුත් ඒක සරසනකොට අරක නැත්තම් අරක අපරාධනේ. කොහොමද සැබෑ අරුත කිය සැබෑ අරුත නැති ප්‍රශ්නයක් තියෙන්නේ. සැබෑ අරුත කියලා කියනවා. හැබැයි සැබෑ අරුත දන්නේ නැති නත්තලක් තමයි මේ සමරන්න උත්සාහ කරනවා නෙමෙයි. ඉතින් ඒක කාලයක් තිස්සේ කරනවා මනෝජ්. හැබැයි මමත් ඒක කරා ඉතින්. අනිවාර්යෙන්ම මමත් පෞද්ගලිකව ඒක කරා. ඉතින් එතකොට අයි දැන් මුළු ලෝකෙම පිළිගන්නවා හරි දැන් අපි යේසුස් වහන්සේ ආවා මනුෂ්‍යගේ පව් වෙනුවෙන් මැරුණා කියලා විශ්වාස කරනවා, උත්ථාන වුණා කියලා විශ්වාස කරනවා. හැබැයි දැන් තාමත් යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ හැටියට ගොඩක් දෙනෙක් පිළිගන්නේ නැහැ නේද? අන්න ඒක තවත් ප්‍රශ්නයක්. නිකන් ලෝකයට ආපු හොඳ මිනිස්සෙක් විදියට. ඉතින් මේක තමයි තියෙන ප්‍රශ්නේ මනෝජ්. ගොඩක් අය යේසුස් වහන්සේව සමහරක් අය හිතනවා එයා නිකන් අනාගත වක්තෘවරයෙක් නැත්තම් යුදෙව් සංස්කෘතියේ ඉපදුණු තවත් එක්තරා මිනිසෙක්. හැබැයි බොහෝ අය ඇත්තටම යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ විදියට පිළිගන්නේ නැහැ. නමුත් බයිබලය සාක්ෂි දරනවා. අපි ශුද්ධ යෝහන් පොත අධ්‍යයනය කරාම අපිට දැනගන්න පුළුවන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේමයි. ඒක පැහැදිලිවම මං හිතන්නේ යෝහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේම හරි ලස්සනට පැහැදිලි කරනවා මනෝජ්. අපි පළවෙනි පද කිහිපය කිව්වත් හරි ලස්සනයි ඒක. මම කියවන්න ඕනේ යෝහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පද කිහිපයම යෝහන් තුමා ඒක කියනවා. මං කියවන්නම්. පළවෙනි පදේ ඉඳන් දිගටම කියවන්න. පටන් ගැන්මේදී වාක්‍යානෝ සිටිසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක, උන්වහන්සේ පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ සමග සිටිසේක. උන්වහන්සේ කරන කොටගෙන සියල්ල සාධන ලද්දේය, සාධන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාධනු නොලද්දේය. මං ඔතනින් චුට්ටක් නතර කරනවා. දැන් මතෙව් පොත අපි අධ්‍යයනය කරද්දී අපිට පේනවා මතෙව්තුමා යේසුස් වහන්සේගේ ආරම්භය ගැන අර ජීනියොලොජි එක අරගෙන යද්දී ආබ්‍රහම් ගාවට නැත්නම් ආදම් ගාවට තමයි සම්බන්ධ කරන්නේ. හරි? මතෙව්තුමායි ලූක්තුමායි දෙන්නම එහෙම තමයි සම්බන්ධ කරන්නේ උන්වහන්සේගේ පරම්පරාව ගැන. හැබැයි මෙතන විශේෂ දෙයක් කරනවා. උන්වහන්සේ දැන් මෙතන යොහාන්තුමා යේසුස් වහන්සේගේ පැවැත්ම ලෝකයේ ආරම්භයට කලින් ඉඳන් තමයි සම්බන්ධ කරන්නේ. පැහැදිලිද මම කියන එක? ඒක තමයි මේ දේවත්වය ගැන කියන එක යොහාන්තුමා කතා කරන්න හදන කාරණේ. ඒතර අතන පරම්පරාවෙන් සම්බන්ධ කරාට මෙතන දෙවියන් වහන්සේ පැවැත්මේ ඉඳන්. ඒ කියන්නේ යේසුස් වහන්සේ මේ කාලයකට ඉපදුණු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ සදාකාලිකව පැවතුණු තැනන් වහන්සේ. දැන් උන්වහන්සේ මාංශවත් වුණා. ඒක තමයි යොහාන්තුමාට කියන්න ඕනේ. එතකොට එතනින් අපිට ආයි
ඔප්පු කරන්න දෙයක් නෑ මනෝජ්. ඒ කියන්නේ උන්වහන්සේ තමයි සදාකාලිකව පැවතුනා වූ තැනන් වහන්සේ. උන්වහන්සේ තමයි මෞංකාරයන්න් වහන්සේ. උන්වහන්සේ කරුණ කොටගෙන තමයි සියල්ල මවනු ලැබුවේ. ඒක තමයි අතන යොහන් තුමා පැහැදිලි කරන්නේ. උන්වහන්සේ සදාකාලිකව පවතින තැනන් වහන්සේ. එතකොට ඒ තැනන් වහන්සේ ඔතන මං හිතේ 18 වෙනි පරිච්ඡේද පදේද කොහෙද කියනවා ඒ තැනන් වහන්සේ මාංශවත් වුණා කියලා. ඔව්. මම ඒක කියවන්නද? ඒකත් කියවන්නකෝ මනෝජ්. 14 වෙනි පදේ. 14 වෙනි පදේ. තවද වාක්‍යානෝ මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අපහතරෙහි වාසය කළසේක. පියාණන් වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයන්න් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමු. yes. හරි වටින දෙයක්. ඉතින් මේ දැන් මෙතන තව අපි කතා කරන්න ඕන කාරණ කීපයක් තියෙනවා. දැන් යුදෙව් සංස්කෘතිය ගත්තාම යේසුස් වහන්සේ ඉපදෙන එක දැන් අපි අද ලොකුවට කතා කරාට ඒ දවස්වල සාමාන්‍යයෙන් යුදෙව් මිනිස්සෙක් ඉපදුන වාතාවරණයක් තමයි තිබුණේ. ලොකුවට ප්‍රශ්නයක් ලොකුවට කතා වෙච්ච දෙයක් සාමාන්‍ය දෙයක්. ඔව් සමහර කියන්නේ දැන් මම ඉපදුනානේ. ඒ වගේ ඉපදුනහම අපි ගැන කවුරුත් කතා කරන්නේ නැහැ නේ මනෝජ්. ඉස්පිරිතාලේ ඉපදුනා ගෙදරට ගෙනාව උපැන්න සහතිකේ ඒ ටික තියෙනවා. ඉතින් ওই ටික තමයි. එතකොට ඒ කාලෙත් අර යේසුස් වහන්සේ ඉපදෙන එක අපි බයිබලයේ දැන් දකින උනාට ඒක ඒ කාලේ හැටියට සාමාන්‍ය දෙයක්. කිහිප දෙනෙක් අතර විතරයි දෙවියන් වහන්සේ ඒක විශේෂත්වයක් කොට එලිදරව් කරලා තිබුණේ. මරියතුමේට යුසේතුමාන්ට එතකොට තවත් කිහිප දෙනෙක්ට උන්වහන්සේ ඒක එලිදරව් කරලා තිබුණා. හැබැයි පස්සේ තමයි උන්වහන්සේගේ මහිමය ওই පොත් ලියන්නේ පස්සේනේ. එතකොට යොහන් තුමා කියනවා උන්වහන්සේ හිටියා හැබැයි අපි උන්වහන්සේගේ මහිමය දැක්කා කියලා. හරි? එතකොට ඒ කාලේ ඒක එහෙම තමයි සිද්ධ වුණේ. ඉතින් අද උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වෙලා මේ පණිවිඩය ලෝකයේ පුරා අරගෙන යන්න කියලා උන්වහන්සේ කිව්වා. ඉතින් ඒ පණිවිඩය ඇරෙන්න වෙන වැදගත් පණිවිඩයක් මනුෂ්‍ය සංහතියට නෑ කියලා සුද්ධ බයිබලයට අනුව මම විශ්වාස කරනවා මනෝජ්. මම හිතන්නේ මිනිස්සෙක්ට තියෙන එකම බලාපොරොත්තුව දෙවියන් වහන්සේ විතරයි. වෙන බලාපොරොත්තුවක් නෑ මනෝජ්. ඒක මම හිතන්නේ අපිත් එක්ක එකතු වෙලා බලන් ඉන්න අයටත් තේරෙන්නේ නැති එක අනිවාර්යෙන්. දැන් මේ පණිවිඩය අහනකොට මම හිතන්නේ ඒක වැටහෙන්නට ඕනේ. මේ ලොකු පණිවිඩයක් දෙවියන් වහන්සේට මිනිස්සයාට sannivedanaya කරන්න අවශ්‍ය වෙලා තියෙනවා කියලා. දැන් පොඩ්ඩක් නැවතිලා කල්පනා කරත් පොඩ්ඩක් අපිටත් හිතන්න පුළුවන් අවස්ථා එනවා. අනිවාර්යෙන්ම. ඕනම කෙනෙක්ට පොඩ්ඩක් නැවතිලා හිතුවත් එයාගේ පහුගිය ජීවිතය ගැන කල්පනා දැන් මේ අපි කතා කරපු හැම ෆැක්ට් එකක්ම හැම දෙයක්ම පොඩ්ඩක් හිතුවත් කෙනෙක්ට පොඩ්ඩක් නැවතිලා හිතන්න පුළුවන්. මම මේ කොහෙද යන්නේ කියලා. අනිවාර්යෙන්. ඉතින් මම හිතන්නේ මේක ලස්සන දෙයක් දෙවියන් වහන්සේගේ වචනේ තියෙන මේ සත්‍යතාවය අර අපි දෙහි ජූස් එකක් ගත්තත් දෙහි ජූස් එකේ තියෙන අර ඇඹුල් රස නැතුව ඒක වැඩක් නැහැ. සීනි දාලා වතුර දාලා දෙවියන් වහන්සේ මේ ලස්සන දෙයක් උන්වහන්සේගේ වචනේ තුලින් අපිට හෙළිදරව් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපිට තියෙන ලොකුම ටැග් කියලා අපි කියන්න පුළුවන් යේසුස් වහන්සේ. අනිවාර්යෙන්ම මනෝජ්. අර ලස්සන ගීතිකාවක් තියෙනවා අයියේ මේ දෙවිඳුනි ඔබ දුන් උතුම් ත්‍යාගයයි යේසුස් සමිදානෝ. ඉතින් ඒ වචනවලම තියෙනවා උන්වහන්සේගේ හෙළිදරව් වීම. හැම තැනම උන්වහන්සේ හෙළිදරව් දීලා තියෙනවා මනෝජ්. එතකොට මේ ඇත්තටම දැන් මිනිස්සයා පාපයට වැටිච්ච දා ඉඳලා දෙවියන් වහන්සේට මේ වැටිච්ච මනුෂ්‍යත්වයට sannivedanaya කරන්නට ඕන පණිවිඩයක් තිබුණා. අන්නේ පණිවිඩය තමයි යේසුස් වහන්සේ. ඒ කියන්නේ යේසුස් වහන්සේ ඇරෙන්න මේ පාපයට වැටුණු මනුෂ්‍ය සංහතියට වෙන බලාපොරොත්තුවක් නැහැ. තියෙන එක බලාපොරොත්තුවයි. දෙවියන් වහන්සේගේ උදහසට ලක් වෙලා සදාතනිකව නිරේ දුක් විඳින එක. එතකොටයි දැන් දෙවියන් වහන්සේ අපි දැන් අපේ යුතුයකම තමයි සුභාරංචිය කියන එක. එතකොට අපි සුභාරංචිය කියන්න ඕනේ දැන් යේසුස් වහන්සේ සුභාරංචිය නම් අපි කියන්න ඕනේ යේසුස් වහන්සේ ගැන. අනිවාර්යෙන් මනෝජ් යේසුස් වහන්සේ ගැන තමයි අපි කියන්නේ. යේසුස් වහන්සේගේ සුභාරංචිය මම කියන්නේ ඒක පැහැදිලිව කියන්න ඕනේ නේ. අපි නිකන් යේසුස් වහන්සේ කියලා කිව්වට ඒක හරියන්නේ නැහැ මම හිතන්නේ. හැබැයි යේසුස් වහන්සේ කියන නම ඇතුළෙම පණිවිඩය තියෙනවා මනෝජ්. මොකද අපි සමහරක් වෙලාවට සුභාරංචිය කියලා අයියේ පාවිච්චි කරන්නේ අපේ හිතුණු අපේ සහෝදර සහෝදරයන් වෙන පැත්තකටනේ ඕක ගෙනියන්නේ. ඉතින් ඇත්තටම දෙවියන් වහන්සේ දීලා තියෙන හොඳම සුභාරංචිය තමයි යේසුස් වහන්සේගේ මේ අයියා කිව්ව හැම දෙයක්ම. උපතේ ඉඳන්ම මැවීමේ ඉඳන්ම මනුෂ්‍යයාගේ දෙවියන් වහන්සේත් එක්ක වෙන්වීම ඉඳන්ම ඉතින් මේ හැම දෙයක්ම හැම ප්‍රශ්නයක්ම විසඳන්න ආපු එකම කෙනා යේසුස් වහන්සේ විතරයි. ඒක තමයි මේ අපි මේ කාලයකට සීමා කරලා සමරන්නේ.
හැබැයි ඒක සීමා කරන්න හොඳ නෑ. දැන් ඉතින් අපි ඒක කියන්න ඕනේ නෑ මනෝජ්. දැන් මේ පණිවිඩය ඇතුළම අපි කතා කරද්දී අපි තේරෙනවා මේක කාලයකට සීමා කළ යුතු දෙයක් නෙවෙයි කියලා. අපි දැන් 3 සැරයක් කිව්වා එපිසෝඩ් එකේ 3 සැරයක් හරි 4 සැරයක් හරි කිව්වා ඒක. ඉතින් ඒ නිසා දැන් ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ අපි උපත විතරක් නෙවෙයි. සමහරක් අය උපත විතරයි තියෙන්නේ. උපතට විතරක් සමහරට ක්‍රිස්තුස් වහන්සේ මතක් වෙනවද දන්නෙත් නැහැ. නමුත් මේක උන්වහන්සේගේ උපත විතරක් සම්බන්ධ කාරණයක් නෙවෙයි. උන්වහන්සේගේ මුළු ක්‍රියාව. අපි කිව්වොත් බයිබලයේ අපිට ගත්තාම තියෙන්නේ දෙවියන් වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ පෞකාරයන්ව පාපයෙන් මුදව ගන්න දෙවියන් වහන්සේගේ සම්පූර්ණ සැලැස්ම. ඒ බයිබලයේ කියන්නේ. තව කතන්දර ඒ හැම කතන්දරේ අස්සෙම තියෙන්නේ දෙවියන් වහන්සේගේ මිදීමේ සැලැස්ම. ඉතින් මේ මිදීමේ සැලැස්මේ කතුරුවරයා තමයි යේසුස් වහන්සේ. ඒ කියන්නේ මම හිතන්නේ මේක අපි ඊළඟ එපිසෝඩ් එකට තියාගත්තොත් හොඳයි. මට ප්‍රශ්න එනවා ගොඩක්. දැන් බයිබලයේ කියන්නේ දෙවියන් වහන්සේගේ මිදීමේ සැලැස්ම. අනිවාර්යෙන්. වෙන දේවල් නෙමෙයි. වෙන දේවල් නෑ. මිනිස්සු ඒක ලිව්වා හරි. නමුත් අවසානයේ අපි ඒක කියලා බලනකොට ඒකේ තියෙන්නේ පෞකාර මිනිසයාට දෙවියන් වහන්සේගෙන් ලැබෙන තෑග්ග. ඉතින් ඒ කියන්නේ මිදීමේ උන්වහන්සේගේ සැලැස්ම. හැබැයි ඉතින් ඒක ඇතුලේ මිනිසයාගේ ක්‍රියාවල් කොහෙවත් නෑ මනෝජ්. අපි මේ ඒ කියන්නේ මිනිසයාට හිතන්න දැන් මේ පණිවිඩය ඇතුලේ මිනිසයාට උසස් වෙන්න කොහේ හරි තැනක් තියනවද? මනුෂ්‍ය අසරණයි. කරගන්න දෙයක් නැතුව ඉන්නේ. කරගන්න දෙයක් නැතුව ඉන්නේ. අන්ත අසරණයි අපි කිව්වා. ඉතින් ඒක ඇතුලේ අපිට අද දවසේ අපි ගැන කතා කරන්න දෙයක් නෑ මනෝජ්. මේ මුළු සැලැස්මම ඒකේ අපි කියන අපි හයිලයිට් වෙන්න ඕන කෙනා කියන වෙන්න ඕන නෑ උන්වහන්සේ ඒක වෙලා ඉවරයි. අපි හයිලයිට් කරා හෝ නැත දෙවියන් වහන්සේ විතරයි මනෝජ්. වෙන කවුරුත් නෑ. මේ මිදීමේ සැලැස්ම ඇතුලේ අපිට කරන්න කිසි දෙයක් නෑ. ඒක නිසා විතරයි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ වෙන්න කියලා තියෙන්නේ. ඔව්. මොකද ඇදහිල්ල විතරයි ධර්මිෂ්ඨ වෙන්න තියෙන කාරණය. ඒ කියන්නේ උන්වහන්සේව බයිබලයේම කියනවා දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න පුළුවන් ඇදහිල්ලෙන් විතරයි. දැන් පොඩ්ඩක් නිකන් අපි හිතුවොත් වෙන මොනවද උන්වහන්සේව ප්‍රසන්න කරන්න අපි ළඟ තියෙන්නේ? මුකුත් නැහැ. මුකුත්ම නැහැනේ අපේ යහපත් ක්‍රියා කිසි දෙයක් නැහැ. ඒ නිසා ඊළඟ කාරණය ඇදහිල්ලත් අපි හදාගත්ත දෙයක් නෙවෙයි. ඉතින් අපි හිතේ මම ඇදහිල්ල උපදව ගත්තා දැන් මම අදාහ ගන්නව නෑ. ඉතින් ආත්මිකව මැරිච්ච මිනිස්සෙකුට මනෝජ් කොහෙන්ද ඇදහිල්ල? ඇදහිල්ලක් ඔව්. පාවුල් තුමා එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදයේ මේක ලස්සනට පැහැදිලි කරනවා. ඇදහිල්ල ඒ කවුරුත් පාරට්ටු කරගන්න පිණිස ඇදහිල්ල ඔබගෙම එන එකක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේ දෙන තෑග්ගක්. ඒ කියන්නේ මනෝජ් මේ ගැලවීමේ ක්‍රියාවලියේදී අර ආත්මිකව මැරුණු මිනිස්යාව මේ දෙවියන් වහන්සේගේ එළිදරව්ව අදාහගන්න පිණිස නැවත උත්පාදනය කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. කියන්නේ මේ දැන් අපි මේක ප්‍රොසෙස් එකක් කියලා ගත්තොත් මගේ කියලා මොකුත් නැහැ නේ අයියේ. මොකුත් නැහැ මනෝජ්. ඇදහිල්ලත් උන්වහන්සේ දුන්න දෙයක්. මං හිතන්නේ අන්තිමට මං ගිහිල්ලා එකම වැටෙන්න ඕන එකම තැන දෙවියන් වහන්සේ. අනිවාර්යෙන් මනෝජ් මේක නමස්කාරයේ හොඳ තැනක් මේක. මේක නමස්කාරයේ අපි කියමු කේන්ද්‍රස්ථානය. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ වැටෙන්න ඕනේ. මොකද මට කියලා කිසිම දෙයක් කරගන්න බෑ. මුළු ගැලවීමම උන්වහන්සේගේ අතේ. ඒක දෙවියන් වහන්සේගෙන් මාපු එකක්. ඊළඟට අපි දැනගත්තා පෞකාරය කවදාක්වත් දෙවියන් වහන්සේ හොයන්නේ නැහැ මනෝජ්. බයිබලයේ ඒක පැහැදිලිව කියනවා. මන් දන්නේ නැහැ ඉතින් අපි පාපයට වැටලා හිටිය මිනිස්සුනේ. අපිට දෙවි කෙනෙක්ගෙන් ඇති වැඩක් නැහැ නේ මනෝජ්. අපි බාන්නේ දවසේ කන බොන එක කාලා බීලා අපේ ඇචීව්මන්ට් වලට යන්න. ඊළඟ එක මොකද්ද? ඊළඟ එක මොකද්ද? ඊළඟ එක කොහොම හරි අපිව සතුටු කරන්න තමයි බල. ඒක තමයි පාපයට වැටිච්ච මිනිස්සයාගේ ස්වභාවය. හැබැයි දෙවියන් වහන්සේම අපිව හැරෙව්වේ නැත්තම් උන්වහන්සේට දෙවියන් වහන්සේගේ පැත්තට අපිට කවදාක්වත් උන්වහන්සේ වෙතට හැරෙන්න බෑ මනෝජ්. ඒක තමයි සත්‍යතාවය. ඉතින් එහෙනම් දැන් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ මේ පණිවිඩය දැනගෙන අදාහගෙන ඒ අනුග්‍රහය ලැබිලා තියෙනවා නම් ඔයාට ඊට වඩා වටින දෙයක් ඔයාගේ ජීවිතේ තියෙනවද? කවදාවත් නැත්. කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ මනෝජ්. ඒ කියන්නේ අපි ළඟ තියෙන කිසි දෙයක් ඒකට සමාන කරන්නවත් වටින්නේ නැහැ. පවුල් තුමාගේ ලස්සනට කියනවා. මම ක්‍රිස්තුස් වහන්සේ අදාහගත්ත නිසා මම සියල්ල කුණුයි කියලා සැලකුවා විතරක් නෙමෙයි මට ඒවෙන් ඇති වැඩකුත් නෑ. මොකද මම ක්‍රිස්තුස් වහන්සේ හඳුනගත්ත නිසා. මේක සමහරක් වෙලාවට අයියා අහන කෙනෙක්ට නිකන් මේක පිස්සුවක් වගේ ඇති. yes. හැබැයි මේක ඒ තැනට වැටෙන්න ඕන. ගැලවුම්කාරයාගේ අවශ්‍යතාවය කියන තැනට දෙවියන් වහන්සේ ගෙනාවම මිනිස්සෙක්ව පාපය හෙළිදරව් කරලා මිනිස්සයා මාර අපි කියන්නේ වල්නරබල් කියලා. මාරම අවදානම තත්ත්වයක ඉන්නේ. අනිවාර්යයෙන් කරගන්න දෙයක් නැතුව. ඒ කියන්නේ ඒ කරගන්න දෙයක් නැති තැනට වැටුණාට පස්සේ තමයි මනෝජ්
ගැලවුම්කාරය ඕන වෙන්නේ. ඒ නිසා අපි ඒ කරගන්න දෙයක් නැති තැන කියන කතන්දරේ සුභාරංචිය දෙන්න කලින් කතා කරන්න ඕනේ. මාරම අපි කලින් අර උදාහරණ කිව්වා වගේ. ඒ කියන්නේ සුභාරංචියක් වෙන්නේ සුභාරංචිය ඕන මනුස්සයට. නැත්තම් ඒක ඒ මනුස්සයට සුභාරංචියක් නෙවෙයි. ඒක තමයි ඇත්ත කතාව. මට පොඩි උදාහරණයක් මතක් වෙනවා. එක්තරා දේවගතිවරයෙක් ඒක බෙදාගත්තේ අර දියේ ගිලෙන ප්‍රශ්නය. ඒ කියන්නේ එක මනුස්සයෙක් ඒ මනුස්සයා එයා ඒ ගොඩ ඉඳන් දැක්ක කතන්දරේ කතා කරන්නේ. ඒ කියන්නේ මුහුදේ පීනගෙන ටික දුරක් යනකොට ගිලෙන්න පටන් ගත්තා. ගිලෙන්න පටන් ගත්තාම මනෝජ් තමන්ගේ ශක්තියෙන් කවදාක්වත් ගොඩට එන්න බෑ. තියෙන්නේ එක මරණේ බලාපොරොත්තු විතරයි. එහෙම නැත්තම් කවුරු හරි ඇවිල්ලා මාව බේරගන්නේ. ඒතර හිතන්න එයා ඒ ගිලෙන වෙලාවේ අර ඈතින් ලයිෆ් ගාඩ් එනකොට එයාට එන බලාපොරොත්තුව දැන් යන්තම් හරි මම මරණයෙන් බේරගන්න යන්නේ නැත්තම් මම මැරෙනවා. මටම බේරෙන්න බෑ. අන්න ඒ තැනට ආවට පස්සේ තමයි මේ ගැලවුම්කාරයන්ගේ පණිවිඩය තුල ගැලවුම්කාරයන් වහන්සේව ඌමනා වෙන්නේ. එහෙම නැත්තම් මනෝජ් මේක නිකන් අර මිනිස්සු හා ඉතින් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මරනවා මට මොකද කියලා. ඒක තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න බෑ. ගිලෙන මිනිස්සුන්ට පස්සේ ඇවිල්ලා කියයි එයා ඇවිල්ලා මාව බේරගත්තා. එයාගේ මේක කියයි. හැබැයි ඒක වෙන කෙනෙක්ට සාධාරණ දෙයක්. සාමාන්‍ය දෙයක්. ඉතින් මම හිතන්නේ මේක අපි ඇත්තටම මේක ලොකු ආශිර්වාදයක් දෙවියන් වහන්සේ අපිට දුන්නා. මේක ගැන කතා කරන්න. ඔව්. ඉතින් ඒ නිසා දැන් අපිට තියෙන වගකීම තමයි. එක පැත්තකින් ඒක වගකීමක්. අනික තමයි අපිට තියෙන සතුට මනෝජ්. ඒ කියන්නේ අර ලෝකේ තියෙන ලොකුම තෑග්ග ලබාගත්ත මිනිස්සයාගේ සතුට ඒක හැමෝටම කියලා කියන එක. කියන්න ඕනේ. මේ චුට්ටක් ඉන්න මට ලොකු තෑග්ගක් හම්බුණා. එතකොට අපිට තියෙන සතුට තමයි මේ අපි ලබපු දේ මේ පොඩ්කාස්ටිං විතර නෙවෙයි මනෝජ්. අපේ ජීවිතේ හැම මොහොතකම අපිට හම්බෙන අයට අපිට මුණ ගැහෙන අයට හැමෝටම අපි මේ පණිවිඩය පැහැදිලිව කියන එක. අනිවාර්යයෙන්ම. ඉතින් මම දකින අඩුපාඩුවක් තියෙනවා මනෝජ්. ඒක තමයි මේක බාගෙට කියන එක. ඉතින් ඒක හරි දුකයි. ඒ කියන්නේ බාගෙට කියනවා කියන්නේ අපි කවුරු හරි යන ගමන් කියනවා මේ බ්‍රදර් යේසුස් වහන්සේ ඔයාලට ප්‍රේම කරනවා. ඒකේ මොකද්ද තියෙන ආරංචිය? මොකුත් නැහැ. ඉතින් හොඳයි ප්‍රේම කරනවා හොඳයි. මොකද අපේ අම්මත් මට ප්‍රේම කරනවා. මගේ මේ අසල්වාසීත් මට ප්‍රේම කරනවා. හොඳයි යේසුස් වහන්සේත් ප්‍රේම කරනවානේ. ඒක හොඳයි කියලා. ඉතින් එහෙම නෙමෙයි මේ මං කියන්නේ අර මේ සම්පූර්ණ පණිවිඩය මං හිතනවා මේ පොඩ්කාස්ට් එක මනෝජ් ඇත්තටම සභාවට මේකට සවන් දෙන අයට විශාල ආශිර්වාදයක් වෙයි. හැබැයි මන් නිසා නෙවෙයි. මේ පණිවිඩය නිසා. දෙවියන් වහන්සේගේ වචනේ නිසා. දෙවියන් වහන්සේගේ වචන නිසා. මේ පණිවිඩයේ තිබෙන සත්‍යතාවය නිසා. මම ඒකට වටින්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේක අපි මේ කරන්න හදන වැඩේ හරි ඉතාමත්ම වටින වැඩක්. වර්තමානයේ ඉතාමත්ම අවශ්‍යවම තියෙන වැඩක්. ඒක මම රෙකමන්ඩ් කරනවා. තැංක යූ. බොහොම ස්තුතියි අයියාගේ සහයෝගය ඉස්සරහටත් ඕනේ. මේක සමහරක් වෙලාවට හිතන්න පුළුවන් මේ ඩිජිටල් මීඩියා පාවිච්චි කරලා හැමෝම ආරව කරනවා මේවා කරනවා. ඒ නිසා මෙයාලත් මේ ඔය එකක් පටන් ගත්තා. එහෙම හිතන්නත් එපා. ඔයගොල්ලෝගේ සහයෝගයත් අපිට ඕනේ. ඉතින් මං අද දවසේ ඉතාමත් මට පෞද්ගලිකව මට ගොඩාක් ආශිර්වාදයක් වුණා. ඇත්තටම නත්තලේ සැබෑ අරුත අද දවසේ දෙවියන් වහන්සේ එළිදරව් කරා. ඉතින් බලන් ඉන්න ඔයාලටත් මේක ආශිර්වාදයක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙනම් අපි අද එපිසෝඩ් එක නවත්තමුනේ. දැන් කතා කරොත් දැන් අපි ආයේ යන්නේ ඊළඟ අපේ එපිසෝඩ් එකට. ඊළඟ එපිසෝඩ් එකට යනවා. ඉතින් ඒකට කතා කරන්නත් අපි කරුණු ඉතුරු කරගන්නත් ඕනේ. ඒ නිසා හොඳ කාලයක් ගත කරා අයියේ. thank you. thank you මනෝජ්. ඒ කියන්නේ මටත් ඇත්තටම මේ අර පුදුමේ කියන්නේ මේ දේවල් කියන අතරතුරම ඇතුලින් හරි ප්‍රීතියක්. නැත්තම් උන්වහන්සේ අපිට දීලා තියෙන අනුග්‍රහය අපිත් අත්දකිනවා. දැන් ඉතින් අපේ කඳුළු හලන්න බෑ මේක ඉස්සරහා. මොකද ඇතුලෙන් අපිට ඒ සංවේදීභාවය දැනෙනවා උන්වහන්සේ අපිට දුන්න අනුග්‍රහය ගැන. ඉතින් ඇත්තටම මේ ගොස්පල් එකේ තව කතා කරන්න ගොඩාක් පැති තියෙනවා. ගොඩාක් කියන අපිට අර අපි කියන රිකන්සලීෂන් එක ගැන නැවත උන්වහන්සේ අපිව සම්බන්ධ කරගත්ත ගැන අපිට දුන්න පව්කමාව ගැන අපිව ලේවලින් මිලදී ගත්ත ගැන සභාව ගැන තව මේක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දේවල්. ඉතින් thank you ආයසරයක් thank you මේ මහර මට ලොකු අවස්ථාවක් මේක වත් එක්ක එකතු වෙලා මේ එපිසෝඩ් එක කරන්න හම්බ වෙච්ච එකයි. අනික ලොකුම දේ මේ මොනවා වුණත් දැන් ගෙදර ප්‍රශ්නත් එක්ක මම හිතන්නේ අයියාගේ අම්මා ඇක්සිඩන්ට් වුණා. ඇත්තටම ඒ කලබලයක් තියෙනවා. ඒක මම මෙතන සඳහන් කරේ නැති වුණත් ගෙදර කාර්යබහුලත්වයක් තියෙනවා. කෙනෙක් ඉන්න ඕනේ නේ. කවුරු හරි කෙනෙක් ඉන්න ඕන. මේ අම්මා ගාව යට ඇවිදින්න කරන්න බැරි නිසා. ඉතින් ඒකත් අතර නමුත් මේ ආරාධනාව ටිකක් ලොකු දෙයක් විදිහට මම හිතුවා.
ඉතින් ඊය අපි මේ රෑ වෙනකම් ගොඩක් අපිට වැඩ කරන්න වුණා මේ බ්‍රෝඩ්කාස්ටිං වැඩ ඉවර කරගන්න එකට. ඉතින් ඔහොම තමයි කාර්යබහුල වුණේ. හැබැයි කොහොම වුණත් ඔයාගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා බොහොම ස්තුති. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. අපේ වර්බුම් වේ චැට් පොඩ් එකේ ඊළඟ එපිසෝඩ් එකෙන් ඔයාලා හැමෝම හම්බ වෙනකන් දෙවියන් වහන්සේ ඔයාලට ආශිර්වාද කරන සේක්වා.